දැන් බලන්න ගම් වතුර ඊළඟට සුලිසුලන් ඊළඟට නාය යාමක් අකුණු සැර ඊළඟට ගිනි කඳු එහෙම නැත්නම් භූමිකම්පා දැන් මේ වගේ දේවල් මේ ස්වභාවික පරිසරය තුල හටගන්න සංසිද්ධිනේ. ඒ නිසා දැන් මේ ස්වභාවික පරිසරයේ හටගන්න මේ වගේ සංසිද්ධි වලට අපි කියන්නේ ස්වභාවික සංසිද්ධි කියලා. දැන් මෙතනදී මේ ස්වභාවික සංසිද්ධි නිසා මිනිස්සුන්ට පරිසරයට මිනිස්සුන්ගේ දේපල වලට යම් යම් බලපෑම් ඇති වෙන්න පුළුවන්. දැන් උදාහරණයක් හැටියට නායාමක් නිසා මිනිස්සුන්ගේ ජීවිතවලට බලපෑම් හටගන්න පුළුවන් නේ. නායාමක් නිසා මිනිස්සුන්ගේ ගෙවල් දොරවල් ඇතුළු අනෙකුත් දේපල වලට හානි සිද්ධ වෙන්න පුළුවන් නේ. ඒ වගේම තමයි නායාමක් නිසා මේ පරිසරයට හානි සිද්ධ වෙන්න පුළුවන්. භූ විෂමතාවයට, ජල වහනයට, ක්ෂලතාවලට මේ ආදී පාරිසරික සාධක වලට බලපෑම් ඇති වෙන්න පුළුවන්. එහෙමනම් මේ විදිහට මිනිස්සුන්ගේ ජීවිතවලට, දේපලවලට හා පරිසරයට කුමන හෝ ආකාරයක බලපෑමක් ඇති කරන්න පුළුවන් ස්වභාවික සංසිද්ධි වලට තමයි අපි කියන්නේ මොනවා කියලාද? ඔව් කියන්න බලන්න. මොනවද? ඔව් ස්වභාවික උපද්‍රව. මොනවද? ස්වභාවික උපද්‍රව. දැන් මේ කියන ස්වභාවික උපද්‍රවයක් බලන්න මිනිස්සුන්ගේ ජීවිතවලට එහෙම නැත්නම් මිනිස්සුන්ගේ දේපලවලට එහෙම නැත්නම් පරිසරයට කිසියම් හානියක් කරන මට්ටමක් දක්වා සක්‍රිය වන අවස්ථා තියෙනවා. එහෙම සක්‍රිය වෙනකොට අපි ඒවට කියනවා මොකක් කියලාද? එවැනි අවස්ථාවලට අපි කියනවා මොකක් කියලාද? ආපදාවක් කියලා. එහෙමනම් යම් ස්වභාවික උපද්‍රවයක් මිනිස්සුන්ගේ ජීවිත දේපල හා පරිසරයට හානිදායක වන මට්ටම දක්වා සක්‍රිය වෙනකොටයි අපි ඒකට කියන්නේ මොකක් කියලාද? ආපදා කියලා. දැන් මෙතනදී මේ ස්වභාවිකව හටගන්නා උපද්‍රව හා ආපදා විතරක් නෙමෙයි මිනිස්සුන්ට බලපාන්නේ. මිනිස්සුන්ගේ දේපල වලට බලපාන්නේ, පරිසරයට බලපාන්නේ. මිනිසා විසින් කරන යම් යම් ක්‍රියාකාරකම් තියෙනවානේ. විද මානව කටයුතු. ඒ මානව කටයුතු මිනිස්සුන්ගේ ජීවිතවලට, පරිසරයට, දේපල වලට බලපාන්න පුළුවන්.